අයිබෝවන් මිත්‍රවරුනි. ඔයාලට බලා ගන්න පුළුවන් බ්‍රහ්ම කියන කුකුල්ලෝ జాතිය මෙතන ඉන්නවා. ඊට පස්සේ ගම් කුකුල්ලෝ සාමාන්‍ය දේශීය ගම් කුකුල්ලෝ මෙතන ඉන්නවා. මේ තියෙන්නේ කූඩේ. අඩු වියදමකින් සාදාගත්තු කුකුළු නිවාසයක්. ඉතින් බලන්න අපි ලස්සනට වැඩේ කරගෙන තියෙනවා. මම ඔයාලට මේක ඇතුළ පෙන්නන්නම්. මේ තියෙන්නේ බිත්තර දාන පෙට්ටිය. ඊට අමතරව ඉවුරෙත් අපි මේ වගේ මේල්ට නිදහසේ බිත්තර දාන්න අපි වලවල් හදලා තියෙනවා. මැට්ටෙන් තමයි කූඩේ හදලා තියෙන්නේ. වියදමකට කියලා කරගෙන තියෙන්නේ මෙන්න මේ ආකාරයේ දැලක් ගහගෙන තියෙනවා. ඊට පස්සේ පරණ ඔලු වගේක් හොයාගත්තේ රීප පටි වගේක් ගෙනාවා. මෙතෙන්ද ලෑලි වගේක් අරගෙන තියෙනවා. මිත්‍රවරුනේ බලා ගන්න මේ කුකුල්ලෝ එළිය ඇවිදලා හොඳට පවුරු ගහ කෑම කනවා. මෙයාලට මෙතනින් එහා මේ වලට පේනවා මේ කැලයක් තියෙන්නේ පේන තෙක්මානේ කැලේ. ඉතින් මෙයාලා දැන් මේ එළියට ඇරපු ගමන්නේ. දැන් මේ කූඩේ ඇරපු ගමන්. කූඩේ දොර ඇරපු ගමන් හින්දා මේ වටපිටාවේ කෑම කකා ඉදලා ඊට පස්සේ යනවා මෙන්න මේ ඈත කන්ද දිහාටම යනවා. ගිහිල්ලා අය හවසට එනවා කුකුළු නිවාසෙට. ආවට පස්සේ අපි දොර වහනවා. ඉතින් වතුර බොණ්ඩ අපි මෙතන ඇතුලේ එල්ලලා තියෙනවා. මේ ආකාරයෙන් ඔයාලටත් ගම් කුකුල් පාලනයක් කරන්න පුළුවන් ගෙදර කට්ටියගේ අවශ්‍යතාවය සඳහා. ඉතින් පොහොර ලබා ගන්න පුළුවන්, ඔයාලගේ වගාවන් කරගන්න පුළුවන්. මේ ආකාරයෙන් කරගෙන යන්න පුළුවන්. ඉස්සරහටත් ගම් කුකුල් පාලනයේ වීඩියෝ දාන්නම් මං. ඔයාලා channel එක subscribe කරලා තියාගන්න. like එකක් දාන්න, comment එකක් දාන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. ඔයාලට ජය වේවා.